පුරා බුදු කලක සිටන් ආවාද සංසාරේ සෙනෙහෙ දැනෙන බුදු සුවඳ පතුරනා මහා ටැඹක්සේ ආවාදෝ ආමුදුනూరు රතන සූත්‍රය කියන පාදලි උන්නාන්සලා හෙලිකොප්ටර් වලින් සුරුවන් උස්සගෙන යන අල්ලා දෙවියෝ අදහන මිනිස්සු කොරෝනා එකෙකුට තිබුණොත් තව 100,000 ගානකට බෝ කරන යාඥාවක යෙදිලා ඉන්නේ සෙල්ලම් නැති වෙනෝ ලෝකෙටම හිර වුණයින් පස්සේ මොකද්ද පිළිතුර කියලා අහනතුරු මම නිහඬව ඉන්නවා මෙතන ඉන්න කට්ටියත් ඒක දන්නවා අවසන් පිළිතුර 180 කියලා දන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට කට උත්තර නැති වෙලා තියෙනවා. ලෝක බලවතාට සියලු රාජ්‍ය නායකයින්ට යන්නේනමන් නැති වෙලා තියෙනවා. මිනිස්සුන්ට යන්නේනමන් නැති වෙලා තියෙනවා. විද්‍යාඥයෝ අල්ලේනට ඕන. රෝගීන්ට ලෙඩේ හැදුනොත් යුද්ධ කළා බේරෙන්න බැරි වෙනවා. මරණය ස්ථිරසාර වෙලා තියෙනවා. මිනිස්සු පිළියමට යමක් සෙවිය යුතු වෙනවා. කෙලවරේ තියෙන එක ගන්නතුරු වසවර්ති මාරයා මරණ එක නතර නොකරනවා. මනෝමූලික ධර්මයක් තුල මිනිස්සු සැරිසරන මිනිස්සු මනස නිසා බය වෙලා ඉන්න මේ කයෙහි අර්ථය කිසිම විද්‍යාඥයෙක් තාම කියලා දීලා නැති වෙන මේක ඇත්තක්ද බොරුවක්ද මේක තියෙන එකක්ද නැති එකක්ද කියලා තාම මිනිසුන්ට අවබෝධ කරගන්න බැරුව තියෙන මේක බොහොම පැහැදිලිව Tamanට ඇහැරෙනකොට තේරෙන මේක බොහොම පැහැදිලිව Taman හීන ලෝකයේ ඇතුලේ සැරිසරනකොට තේරෙන මම හිටපු තැන නෙවෙයි මේ කියලා හිතන්නවක්වත් බැරි ලෝකයක් නිර්මාණය කළා දෙන්න. ඒකත් ලෝකයක් වෙයි. ඒකෙත් කය තියෙන. මේකෙත් කය තියෙන. මේ දෙක මාරු කර කර තමල්ලා සසර පුරා ගෙනියන්නේ සවර්ති මාරය වෙන්න. නිවන් දොරටුව විවෘත වෙලයි කියලා ආරංචියට බොහොම ඉක්මනට එයාගේ ගර්භයට, නිරයට කට්ටිය පුරව ගන්න. සුදුස්සෝ ගැලවෙනව නොසුදුස්සෝ යලි සිහින ලෝකෙට යනවා. කෙනෙක් මියදුනාට පස්සේ ඇතුල් වෙන්නේ හීන ලෝකෙට වෙනවා. මරණයක් නැති වෙනවා. යලි ජීවිතයක් තියෙනවා. හැබැයි මැරිච්ච කාට ඉතිහාසය නැති වෙනවා. ඌට නමුත් ලෝකයක් තියෙනවා. සූර්යයා නැති වුණත් ආලෝකයක් තියෙනවා. ඒත් ජීවීන් සිටිනවා. මහා භයංකාර දේවල් ඒක ඇතුලේ තියෙනවා. මහා භයංකාර දේවල් වලට හීන ඇතුලේදී මුණ දීලා ගැස්මකට ඔයගොල්ලෝ නැගිටලා තියෙනවා. නමුත් මරුණයින් පස්සේ කොච්චර ගැස්සුණා නැගිටින්න කයක් නැති වුණොත් ඒ ගැස්ම මත දිගින් දිගට යන්න වෙනවා. ඒ ගැස්ම මත දිගින් දිගට යනකොට මහා භයංකාර ස්ථාන වලට Tamanට සම්ප්‍රාප්ති වෙන්න වෙනවා. අවීචිය දක්වා බිය තියෙන කෙනා ඇදගෙන යන. නැගිටින්න කයක් නැති වෙන කොච්චර ගැස්සුණත් නැගිටින්න කයක් නැති වෙන. මල කෙනාට සිද්ධ වෙන්නේ මේක වෙනෝ නොමල මිනිසුන් 180 නිවන් දැකිය යුතු වෙනවා. මම පෝස්ට් එකට පිළිතුරු ලියන්න නොයනවා. නමුත් විසු මල්ලිට තියෙන ප්‍රශ්නේ මම මෙතන විසඳලා දෙනවා. මහබෝසත් අවලෝකිතේශ්වර කියලා කියන්නේ අනුත්තර සම්‍යක් සම්බෝධිය වෙනවා. ගැලවීමට විශ්ව දොරටුව පිරිනැමුවට තමන්ට මහබෝසත් අවලෝකිතේශ්වර විය නොහැකි වෙනවා. මහබෝසත් අවලෝකිතේශ්වර කියලා කියන්නේ අනුත්තර සම්‍යක් සම්බෝධිය වෙනවා. අනුත්තර සම්‍යක් සම්බෝධිය තමයි ඉපදුන කෙනෙක් නැහැ, මරුණු කෙනෙක් නැහැ, වයසට යන්න කෙනෙක් නැහැ, සිතන්න කෙනෙක් නැහැ. මේ කියන්නව කිසිවක් නැහැ කියාගෙන යන්න පුළුවන් තැන අනුත්තර සම්‍යක් සම්බෝධිය වෙනවා. ඒක සාක්ෂාත් කරන කෙනා මතු බුදුවරයා විය යුතු වෙනවා. අනුත්තර සම්‍යක් සම්බෝධිය උදා කරගන්න කෙනාට පමණක් විශ්ව දොරටුව විවෘත කිරීමට හැකියාව තියෙනවා. බුද්ධත්වයේ අනුත්තර සම්‍යක් සම්බෝධිය වෙනවා. විශ්ව දොරටුව 180 වෙනවා. අවලෝකිතේශ්වරයන්ගේ පිහිටපත අනික් කට්ටියට ගැලවෙන්න පුළුවන් වෙනවා. අවලෝකිතේශ්වර වෙන්න බැරි වෙනවා. සාරිපුත්‍රට දෙන්නේ ගෞතම බුදුන්ගේ ප්‍රඥා ශේස්ත්‍රය. ඒක ඇවිල්ලා අනික් කට්ටියට තේරෙන්නේ නැහැ. එක
නිින්ද ගියාට පස්සේ තියෙන ලෝකෙට දේශනා කරන එකක්. 31 ලෝක ධාතුව තියෙන්නේ. 31 ලෝක ධාතුවට වැඩම කරායින් පස්සේ මේ කය නේ. ඔයගොල්ලන් නිදාගත්තායින් පස්සේ කය අහුවෙන්නේ නැහැනේ හීන බලන වෙලාවට. ආන්න එතන තියෙන එක තමයි පරිනිර්වාණය කියලා කියන්නේ. ශූන්‍යතාවය කියලා කියන්නේ. කිසිවක් නැහැ කියන එකට අයිති වෙන්නේ. සාරිපුත්‍රට පෙන්වන්නේ 31 ලෝක ධාතුව. ප්‍රඥා ශේස්ත්‍රය තුලින්, සීන ලෝකයේ තුලින්, මල ලෝකයේ තුලින්. ඒකයි අනික් කට්ටියන්ට නොතේරෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ විනාඩි 9ක් සාරිපුත්‍රට මාස 3ක් විතර යනවායි කියලා කියන්නේ සූර්යාලෝකයට අනුශාසනා කිරීමට. සාරිපුත්‍ර සීන ලෝකයේ අගතැන්පත්. සීන ලෝකයට ගියන් පස්සේ කය අහුවෙන්නේ නැහැ. සීනේ බලන්න පුළුවන්. කය අහුවෙන්නේ නැහනේ. කය අහුවෙන්නේ එලාම් එක වදින වෙලාවට. එලාම් එක වදිනකන් කය අහුවෙලා නැතුව කොහෙද ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. අන්නේ කය අහුවෙන්නේ නැතුව ඉන්න තුරාවට තියෙන කය තියෙන්නේ. ඒක පූර්ණ නිවී යාමට ලක් වෙච්ච එකක් වෙනවා. පරිනිර්වාණයට සමාන ස්ථානයක් වෙනවා. ඒක දකින්න කෙනෙකුත් නැහැ. බලන්න කෙනෙකුත් නැහැ. මොකක් වෙලා තියෙනවද කියලා දන්නෙත් නැහැ. හිටගෙන ඉන්න කට්ටිය දැක්කට නිින්ද ගියපු කෙනා දන්නේ නැහැ. මැරිච්ච කෙනා දන්නේ නැහැ. අන්නේ කයේ තියෙන ස්වභාවය දැකලා නැගිටින කෙනා සම්බෝධි උදා කරගත්ත කෙනා වෙනවා. ඔහු ඊට පස්සේ සූර්යාලෝකයටත් සිහින ලෝකයටත් එකම දොරටුවක් විවෘත කරනවා. එක විශ්ව දොරටුව වෙනවා.